සුබ දවසක් වේවා. Mr. A Dream Kitchen අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි රසවත් කට්ලට් එකක් හදමුද? එහෙනම් අපි බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. අපිට අවශ්‍ය වෙනවා තඹගත්ත අලු කිසිල් ගෙඩි 3ක්, සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 2ක්, බිත්තර 5ක්, පොඩි සැමන් එකක්, බීලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 5ක්, කරපිංචා ඉත්තක්, රම්පෙ කැබලි කිහිපයක්, අමු මිරිස් කරල් 3ක්, කරඳ මුංගු ඇට 2ක්, කරාබු නැටි 2ක්, කුරුඳු පොතු කැබලි 2ක්, 3-5 කුඩු තේ හැන්දක්, පොල් තෙල් මේස හැන්දක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැන්දක්. මේ අමුද්‍රව්‍ය සියල්ලම සුපුරුදු පරිදි අපේ description box එකේ සඳහන් කරලා තියෙනවා. අද වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම අපි අලු කෙසෙල් ටික එකතු කරගමු. මේ අලු කෙසෙල් වල පොත්ත ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කොටස් ටිකත් මේ විදිහට ඉවත් කරගමු. ඊළඟට මේ ටික ඔක්කොම හොඳින් පොඩි කරගමු. දැන් අපි තඹගත්ත අල ටික එකතු කරලා හොඳින් පොඩි කරගමු. ඊළඟට සැමන් ටික එකතු කරගමු. මේ ටිකත් හොඳින් පොඩි කරලා කලවම් කරගෙන පැත්තකින් තියාගමු. ඊළඟට භාජනයක් ලිපේ තියලා පොල් තෙල් එකතු කරගමු. තෙල් රත් වීගෙන එද්දී සුදු ලුණු, බීලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, කරඳ මුංගු, කුරුඳු පොතු, කරාබු නැටි, කෑලි මිරිස්, කහ කුඩු, මිරිස් කුඩු, 3-5 කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා කලවම් කරගමු. ඊළඟට අපි කලින් හදාගත්ත අල මිශ්‍රණය එකතු කරලා හොඳින් කලවම් කරගමු. මේ විදිහට විනාඩි 5ක් සාමාන්‍ය ගින්දර මට්ටමින් ලිපේ තියලා හොඳින් ටෙම්පරාදු කරගමු. දැන් අපි ලිප නිවලා මේ මිශ්‍රණය වෙනත් භාජනයකට මාරු කරගමු. ඊළඟට අපි තඹගත්ත බිත්තරයක් අරගෙන මේ විදිහට දෙකට කපාගමු. දැන් අපි මිශ්‍රණයෙන් කොටසක් අරගෙන ඒක තුනී කරලා බිත්තරෙන් භාගයක් ඒක උඩින් තියලා රවුම් හැඩයට හදාගමු. මේ විදිහට බිත්තර කොටස වැහෙන්න රවුමට කට්ලට් එකක හැඩයට හදාගමු. මේ ඔක්කොම ටික මේ විදිහට හදාගමු. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පාන් කුඩු, ඒ වගේම බිත්තර 3ක්. දැන් අපි මේ බිත්තර ටික හොඳින් ගසාගමු. ඊළඟට අපි හදාගත්ත කට්ලට් වලින් එකක් අරගෙන මේ විදිහට බිත්තරවල හොඳින් දවටගමු. ඊළඟට අපි පාන් කුඩු වලට එකතු කරලා මේ විදිහට හොඳින් දවටගමු. දැන් මේ ඔක්කොම ටික අපි මේ විදිහට හදාගමු. ආයෙත් ආච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරගමු. තෙල් රත් වීගෙන එද්දී කට්ලට් ටික එකතු කරලා රන්වන් පාට වෙනකල් හොඳින් බැදගමු. මේ විදිහට ඔක්කොම ටික හොඳින් බැදගන්න. මේ තියෙන්නේ අද අපි හදාගත්ත කට්ලට්. හැමදාම එකම විදිහට හදාගන්නේ නැතුව මේ වගේ වෙනසක් කරලා හදලා බලන්නකෝ. ඇත්තටම මේක ගොඩක් රසයි. ඉතින් ඔයාලත් ගෙදරදී මේ විදිහට හදලා බලන්න. ඔයාලගේ අදහස් අපිත් සමග බෙදා ගන්න. වීඩියෝ එක අවසන් වෙනකල් නරඹපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් රසවත් ආහාරයක් සාදා ගන්න විදිහ ගැන දැනගන්න Mr. A Dream Kitchen අපේ YouTube channel එක subscribe කරන්න. අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.